මැරෙන්න ඉන්න මිනිස්සෙක් වුණත් ඇඳෙන්න නැගිටන්න පුළුවන් තරම් ගුණම මසක් තමයි මේක. වර්ණ භේදවාදයක් නැතුව අපකව පාට දෙකෙන් බඩු තියෙනවා. මේ සුදු පාටක තිත්තෙන් අඩුයි කොළ පාටක තිත්තෙන් වැඩි. හැබැයි කොළ පාටක ගුණයි කියලා කියනවා සුදු පාටකට වැඩිය. තිත්ත වුණත් අමාරුවෙන් හරි දිරව ගත්තොත් ඔයාලගේ ඇඟට ගුණයි. හරියට ඔයාලා කලින් කාර කාපු බූට් එක වගේ. තිත්ත නැති වෙන විදිහට තමයි අපි මේක උයාගන්නේ. පොල් ගෙඩියක් ඉතින් පොල් වලකින් තනි අතින් එලි ගහන ගැන වැඩෙත් තමයි ඉතින් මං වගේ. මේ පොල් ගෙඩිය වතුරට එක පයින් කරන්නෙත් නැහැ බොන්නෙත් නැහැ. අපි මේකෙන් තමයි කරවිල් එක හොඳට තම්බ ගන්න. එතකොට මේ තිත්තරා හොඳටම අඩු වෙලා යනවා. ඉතින් මේ පොල් බෑ දෙක ඔයාට රත් කරගන්න තෙල් දාගන්න අබ උළුහාල් කුරුඳු ලූණු සුදු ලූණු රම්පේ කරපිංච දාලා හොඳට මික්ස් කරගන්න. දැන් දාගන්න මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු. මේ ටික වෙලාවක් හැඳි ගාගෙන අපි කරවිල් ටික එකතු කරගන්නවා. කරවිල් ටික එකතු කරලා මේක හොඳට හැඳි ගා ගන්න ඕන හොඳට ගෑවෙන විදියට කෑලි කරලා. අමු මිරිසුයි තක්කාලි දාගන්න අමතක කරන්න එපා. දැන් අපි එකට කරගත්ත පොල් වතුර එකයි දීකිර එකයි දාලා පොඩ්ඩක් හැඳි ගාලා ලුණු ටිකකුත් දාලා පොඩි ගොරක කෑල්ලකුත් දාගන්නවා. දැන් ඉතින් මේක පොඩ්ඩක් පියනකින් වහලා ඔයාගේ ජීවිතය ගැන පොඩ්ඩක් ආපස්සට ඇරලා බලලා කල්පනා කර කර ඉන්නකොට මේක තැඹිලි ඉවරයි. පේනවනේ කාලය යන ඉක්මන. දැන් ඉතින් මිටිකිරි ටික එකතු කරගන්න වෙලාව හරි. මිටිකිරි ටිකත් එකතු කරන පොඩ්ඩක් හැඳි ගාලා ඉතින් හින්දනකම් ඉතින් මේක ලිපේ තියාගන්න තමයි තියෙන අඟුරු වල. කොහොමද මේකේ පාට වගේම තමයි රහත් ඉතින් මස් වගේම තමයි ඉතින් කරවිල කවදාවත් කන්නේ නැති කෙනෙකුට තිත්තිරිස අයින් කරලා තියෙන කෙනෙකුට මේක හදලා දෙන්න එකපාරක් ආයෙ කනවා හැමදාම. ඉතින් අපි ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.